අපි මෙන්න මේ බස් එකේ තමයි යන්නේ අද. අම්පාර යන්නේ මෙන්න මේ බස් එකේ. 1:30ට පිටත් වෙන්නේ දැන් 1ට විතර හරි. ඒකට බස් එක ඉස්සරහා ඉන්නේ. මං ගියා කැමටියක් ගන්න. කැමටියක් ගන්න ගියා. දැන් යන්නේ බස් එකට නගින්න. ඒක බලන්න. අල්ලා පින්නේ දැන් අපි මේ ඔයාලට මතකද අපි වෙනදට කම්පාර යන්නේ මේ වාහනේ නුවර පැත්තෙන් සමහර දවස්වලට බස් එකේ යනවා ඒත් නුවර පැත්තෙන් ඔව් රත්තාච්චි ගෙදර අපි දැන් මේ සැරේ අපි ගමන කොට වෙනස් කරා මේ හයිවේ බස් එකේ යන්නේ හම්බන්තොට පැත්තෙන් කියලා තමයි යන්නේ අපි දැන් ඉන්නේ හම්බන්තොට කන්න නතර කරා දැන් හරියට අපි මෙහෙන් පිටත් උනේ කොළඹින් 1:30ට දැන් ඇති 3:00ට විතර දැන් ඉන්නේ මේ අපි හම්බන්තොට මේ පළවෙනි දවසේ තමයි මම මේ හම්බන්තොට ආවේ මේ දින අපි ආව බස් එක මේ හයිවේ බස් එක මෙතන නතර කරා කන්න මේ පැත්තට කරන්ට් එක නෑ එදි ඔක තමයි අපි ආපු බස් එක මේ අපි කොහොමද ගෙදර යද්දි 8 විතර වෙයි එකට දිනවා මට ඕල් බොයිස් ක්‍රිකට් මැච් එක ඈ ඉන්සත් කියලා මම ඔකට මේ කලබල නැහැ තියෙන්නේ අමාකට ගාල් ඉන්න මම වැඩක් නැහැ කොල්ටි නෑ නම් මම කියලා නෑ නෑ වට ඒක කැම්පස් එකේ කොල්ටි එක්කලා පුරන්නේ ඔව් අත හෙලෝ ගුඩ් මෝර්නිං ඔන්න අද අපි යනවා ස්කෝලේ මැච් එකට ඕල් බොයිස් මැච් එක අපි ගියනවා 2007 O level set එකේ මැච් එකක් තමයි තියෙන්නේ අපි ස්කෝලේ දැන් යනකම ඉන්නේ මගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා ආසිරි කියලා අපි ග්‍රවුන්ඩ් එකේ බලමු දැන් ග්‍රවුන්ඩ් එකේ ඉන්න යාළුවෝ ඔක්කොම මම හිතන්නේ අවුරුදු 20කට විතර පස්සේ අවුරුදු 18ක් ආපස්සට කට්ටිය තමයි මේ හම්බෙන්නේ ගිහිල්ලා බලමු මේ අවුරුදු ඇවිල්ලා ඉන්නේ ඔන්න මේ දින්නේ මේ අපේ මැච් එකේ බැනර් එක තියෙනවා එතන ස්කෝලේ තියෙනවා
ප්‍රසංග අවුරුද්දකින් බලාපොරොත්තුෙන් ඉන්නේ එක ටීම් එකක් ඈ මම බලාපොරොත්තු ඉෂ්ට කරගෙන ඉන්නේ. මට අවුරු අලන් කියන්නේ ඉතින් ඉතින් ඕනි කඩේ විතරයි අදවා. ඕනි කඩේකට. උන අපි අපේ ටීම් දෙකක් තියෙනවා 2007 ඔලෙවල් ටීම් දෙකක් තියෙනවා එක ටීම් එකක් තමයි පළවෙනි මැච් එක ශ්‍රී ලංකාන්නේ ඊට පස්සේ අපි ශ්‍රී ලංකාන් කට්ටිය ඉන්නවා අපේ ටෙන්ට් එක ඇතුලේ දැන් අපිට විශ්වවිද්‍යාලය පණිවිඩය ලැබෙනවා බලමු 2000 YouTube scene එකේ තමයි ඉන්නේ බා YouTube scene එක YouTube scene YouTube එකේ දානවා ආන බෑ ඒ දෙන්නෙක් යනවා අපිට මුලින්ම හම්බ වෙන්නේ බෑ අපි මතක් කිරීම ප්‍රසංග හොඳ එකක් දෙනවා හත දක්වා තව බීඩියක් අදින්න. ලකුණු 7යි මේ වෙන විට ආරම්භක පිටිකරුවක් චතුරාර්ය ලකුණු 6ක් ලබාගෙන දැන් නැවතත් සූදානම් වෙනවා සාලියට එරෙහිව පන්දු ලකුණු 7යි ආරම්භක පිටිකරුවක් දෙදෙනා ප්‍රසංග සමග චතුරාර්ය විකට්ටුවේ නැදී සිටිනවා දකුණත් පිටිකරුවා යලිත් සූදානම් ඊළඟ පන්දුව බල්ලා ගාව චතුරාර්ය බල්ලා ගාව වෙතයි පන්දු ඇදී යකෝ මෙහෙට ගහන්න බෑනේ ගෙලින් ගැහුවේ. ලකුණු 7යි කඩුණු 1යි කිරිමත් කරනවා අපේ ටීම් එකේ ඕ සතරේද බෑ? කොහොනා? නෑ නෑ මූ ගීසරේ ටූර්නමන්ට් එකේ ටවුන් එකේ තිබ්බේ ඒක ගැහුවේ නේද? ඔව්. දව පන්දුවනේ නියමයි. බෝල නැති උඩු. අනේ බෝල නැති කරාද බං? මේ තරගයේ ගහපන් අපේ පුඩුවක් ගහපන් ඔය. අනිවාර්යෙන් යකෝ. ටීම් එක අපි වරෙන් ටීම් නෙමෙයි. මේ තරගයේ අනතුරු තුන කණ්ඩායම වරෙන්. පහ කණ්ඩායම අතර තරගය බෝල දාපල්ලා දාපල්ලා. බෝල වල මේක බලන්න. කාසිය වාසිය උරුගාමේ එමිනෙන්නේ 93 කණ්ඩායමේ නායකයා කණ්ඩායමේ නායකයා යාරා අය මොකද අමාරුද? අතර නෑනේ අයියෝ අත දෙක දීපල්ලා බං. නියමයි චතුරංග. අම්පියත් මාර්සි කරලා ඉන්නේ. අම්පයත් මාර්ස් කරලා. අයෝ හයක්. අම්මෝ. වයිට් දාන්න බෝල් එක අහන්නේ මම මේකේ මිනු ගහන්න ඉන්නේ බං. යකෝ කොට පෙන්නපන් මුණවල් පෙන්නපල්ලා. පළවෙනි ටීම් එක යන්නේ බා. තිනා හරියක් ඔබලා පොඩ මාව යවන්න හදන්නේ. සාලෙට ටිකක් අර ඇවිල්ලා යන්න කියන්න දෙපා. උදාර අදර පොඩ බලන්න. නම් ටික කියපන් අතන්ට. චතුරාර්ය ඉතාමත් සාර්ථක ප්‍රතිඵලයක් කර ගන්නවා. ඒ අනුව ප්‍රථම කඩුල්ල බිඳ වැටෙනවා. දැන් කාවින්ද පීඩා පිටිනවා පන්දුවට පහර දීලා. ලකුණු 54ක ජයග්‍රහ ඉලක්කයක් පසුපස හඹා යන්නේ 2009 දැන් චතුරංග යලි සූදානම් වෙනවා. සිය පන්දුවේ ඊළඟ පන්දුව ක්‍රියාත්මක කිරීමට. දැන්
කාවින්දට එරෙහිව දිව යනවා පන්දු ඉස්සා. පාරක් එල්ල කරනවා පන්දුව හෙලින් නැති යනවා ලක්ෂ 6ක් අතර කරනවා කලාපෙන් එල්ලවද පහර. Satu baat කරන්න බෝල baat කරන්න බෝල baat කරන්න. දැන් ලකුණු 6යි ලකුණු පූර්වේ සටහන් වන්නේ. තන්ගේ ප්‍රථම පන්දුවේ ක්‍රියාත්මක වන්නේ. ප්‍රථම පන්දුවේ ක්‍රියාත්මක කරන ඔසුදානම් නොඅම්පාර ටෙලිකොම් ආයතනය අන්තිම පන්දුවේ මේ කාර්යය නියැලෙන පීඩකයා. යමයි කැච් එක. පාරක් එල්ල කරනවා නැවතත් කාලේ කලාපෙන් පන්දුවේ වල තවත් ලකුණු 6ක් අත්තට ගන්නවා. පිටම 6 පාරවල් දෙකක් එල්ල කරනවා කාවින්දගේ ජතු ඕපෙන් ගන්නවා ජතු ඕපෙන් ගන්නවා පිටිකරුවෙක් දැන් ලකුණු 12 යෝගී පෞද්ගලික ලකුණු සංඛ්‍යාවක් ජතු අංගේ ලකුණු සංඛ්‍යාව 12 දක්වා ඉහළ නංවාගෙන තිබෙනවා ඒ වල ලයින් ළඟයි ජයග්‍රාහී ඉලක්කයක් පසුපසයි හමා යන්නේ දැන් ලකුණු 12ක් ලබාගෙන ප්‍රථම පන්දුවේ ක්‍රියාත්මක කරන මොහොතේ කාවින්ද දැන් සූදානම් නැවතත් පන්දුවට පහර දීමට චතුරංගට එරෙහිව චතුරංගයේ ලෝකේ ගමෝ දිලෝකේ අවිලා කේවක් ගාමු හදලා අමාරුවෙන් හදලා පුළුවන් ඒව පහයි ඊසි ගල අර මූණ බලලා කියන්නේ ඊසි දෙන්න කියපන් මොනවද බං කියන්නේ මම කියන්නේ ඔය වගේම තමයි ඉවර අනේ බෝත ඕවර් දෙකට 50ක් ගමුද බං එවරා සාර්ථක පටුවක් යොමුවන්නේ දිලෝ කොයි පැත්තෙන් බලලා ගහනවා ක්‍රීඩකයා සුරකිව ගද්දේ ලකුණු සංඛ්‍යාව වෙනසක් සිදුවන්නේ නෑ ලකුණු සංඛ්‍යාව ලකුණු 52 ආවුනේ වාගේ ලකුණු ගා ලෙක්කෙන්නේ අම්මෝ එන්නේ 52යි ලෙක්කෙන්නේ කවුද කොයිගේ 70 කරමු 100 ගහපන් 100 ගහපන් 70 කරමු 70 ආ ගෙදර ගිහින් පොතලක් ගාමු ලූ කියන මේ බාර මේ පොතලක් ගාමු කියන්නේ කිව්වේ ඉලෝ එළියෙන් තියන්න කොල්ලෙක් කියන අසරණ අම්මා පිච්චේ දුයින් ඉලෝ බලලා දෙන්න නියමයි දිලෝකෝ බෝල්නේ කවන්න තමයි බෝලේ කවන්න බෝලේ දෙන්න වැඩි වෙලා ඉන්න බෑ බෝල්නේ බලක් කරනවා මල්ලි තා පුල් ටොස් දාන්න එහෙම ගාත්ති නම් පායනවා කියන්න එපා තා පුල් ටොස් එකක් දාන්න පුල් ටොස් එකක් ඩාව් ඒ කොඩියට කීයක් දෙනවද? ඒ කොඩියට කීයක් දෙනවද? සමිනියම කතා කරලා ගමු. වැටුණා
ටීම් එක ජනතා බැස්ස අපි සූපි ටීම් එක. බබල්ලෝ. දන්නේ නියම. දන්නේ එහෙමයි. කමන්නේ බෝලස් පාස් කරන්න. එලි මල්ලේ මේ කඩපන් දිලෝක මේ කවුද මුගා තියයි 31යි වයිට් එක දැම්මනේ A few moments later. මේක තමයි අපේ ඉස්කෝලේ ඓතිහාසික ගල. මෙතනට ආවම මුළු ඉස්කෝලෙම පේනවා නේ. පේනවා? හොය. අට්ටියන් අතර ඉන්නවා. එතනින් ගියාම ওই පැත්තෙන් බෝගහ මෙතන මේ පුදුමතුරක් තියෙන්නේ. ඔය එක ඉස්සර ඉතින් පට නාතල්ලයක් ගත තැනක් තමයි. ඉස්සර අපි මේ පැත්තේ තමයි ඉස්කෝලේ ආවේ මේ පැත්තේ. Days later. පේනවනේ මම ටැංකිය හොදන ගමන් ඉන්නේ. ටැංකිය හොදලා බහැලා නාන්න හදන්නේ. පරණ ටැංකිය. ඔන්න මම අපේ පරණ ටැංකිය හේදුවා. මේ දියසෙවල් නම් තියෙනවා. දියසෙවල මේක කරන්නේ අතුල ඔක්කොම හේදුවා. හොදලා මෙතනට ගැහුවා මේ. හැබැයි මෙතෙන් තමයි වතුර එළියට යන්නේ. හොදලත් වතුර එළියට මෙතනින් තමයි යවන්නේ. මේ පිටලා අපි නෑවට පස්සෙත් මෙතනින් තමයි වතුර එළියට යවන්නේ. හිතෙන්ටත් අඩියක් ගැහුවා. දැන් මේක පිරෙන්න දාලා තින්නේ. තව චුට්ටකින් පිරුණාට පස්සේ නාන්න ඕනේ. ඊට අපි ඉස්කෝලේ යන කාලේ නම් මේක පුරවගෙන නෑවා. මේක දැන් අම්මලා පාවිච්චි කරන්නේ නෑ. බාත් รู එක තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මම ආවොත් මම මෙතන තමයි මේ බාත් รู එක කරගෙන නාන්නේ. මේක පිරෙනකන් අපි ගිය ඇතුළට ගිහිල්ලා බලමු. පිරුණාට පස්සේ නාද්දි වීඩියෝ එකක් ගියමු. අපි දෙන්න නානවා. ටැංකියේ නේ. නේ. ටැංකියේ බහලා ඉන්නේ නේ. මේක පූල් එකේ නේ. පූල් එකේ බහලා ඉන්නේ. නකල ඒවා දාන්න කියලා. දාගන්න වැටේ. අම්මා කුටි කුටි. ආ දැන් කෙලි කරගෙන. A few moments later.